Hello everyone, welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලත් එක්ක ඔයාලා හැමෝම මගෙන් ඉල්ලලා තිබුණු 2026 bullet journal make cover block එක share කරගන්න එකතු වෙලා ඉන්නවා. ඉතින් මම මේක හදන්නට දවස් 3ක් වගේ ගියා. ඉතින් මම මේ දවස් 3ම එක වීඩියෝ එකකට add කරලා තියෙනවා. එහෙනම් අපි බලමු අද දවසේ මම පටන් ගන්නෙ කොහොමද මේ දවස් 3 මම journal එක හදන්නේ කොහොමද කියලා. මේක journal make cover vlog එකක් වුණාට මම මේක පොඩ්ඩක් daily vlog එකක පැත්තෙමුත් යනවා. ඉතින් දවසේ වෙන දේවල් පොඩි වීඩියෝ ක්ලිප් අරගෙන vlog එක හදන එක මම channel එක හදන විදිහත් වීඩියෝ එක ඉස්සරහදී ඔයාලට කියලා දෙන්නම්. වෙලාව උදේ 10යි. ඉතින් උදේ කෑම එකත් අරගෙනම අපි channel එක හදන්න වැඩ ටික පටන් ගමු. හරි එහෙනම් මම දැන් ඔයාලට කියලා දෙන්නම් අපි channel එක හදන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සලාම ඔයාලා මේකට ගන්න ඕනේ කොටු රූල් CR පොතක්. කොටු රූල් පොත් ගන්න බැරි නම් තනි රූල් පොතක් ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ පොත්වල හදන්න බැරි කට්ටියට තියෙනවා ඩොට් වලින් තියෙන පොත් තියෙන වෙනම ජර්නලින් වලට ඒ වගේ පොතක් ගන්නත් පුළුවන්. එහෙම පොත් ගන්න බැරි කට්ටියට මේ වගේ CR කොටු රූල් පොතක් පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සල්ලාම කරේ මගේ channel එක හදා ගන්න ඕනි විදිහේ plan එක to do list එකක් විදිහට කොටසින් කොටස මේ විදිහට මම ලියාගත්තා. ඉතින් මට to do list එකට අනුව ඉස්සල්ලාම තියෙන්නේ මගේ cover page එක හදා ගන්න. ඉතින් ඔයාලට cover page හදන්න මේවට තියෙන track හදා ගන්න ඔයාලට ගොඩක් උදව් වෙන app එකක් තමයි Pinterest කියලා කියන්නේ. ඉතින් Pinterest app එක download කරගෙන ඔයාලට පුළුවන් ඔයාලගේ bullet journal එකට ගොඩාක් ලස්සන ideas ඉතින් මම මගේ 2026 ජනවාරි මාසේ cover page එකට idea එක ගත්ත Pinterest එකේ මම මේ site එකේ දාලා තියෙන photo එක තමයි මම ජනවාරි මාසෙට design කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ මාසෙන් මාසෙට ලස්සන theme වලට අනුව ලස්සන cover page ideas Pinterest එකෙන් ගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ලස්සන cover page අඳින විදිහ TikTok එකේ වුණත් ඔයාලට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ bullet journaling ගැන කියලා දෙන gratitude journal ගැන journaling ගැන විතරක් කියලා දෙන වෙනම YouTube channel තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ YouTube channel මගින් බලලා ideas කිහිපයක් අරගෙන මේක හදන්න. ඉතින් මං හිතුවා මේ journaling මම මේ පාර වර්ග දෙකක් කරනවා. gratitude journal එකයි මගේ bullet journal එකයි. ඉතින් මම හිතුවා මගේ bullet journal make cover එකයි මගේ gratitude journal make cover එක vlog දෙකකට ගේන්න. ඉතින් මේ vlog එකෙන් පස්සේ හෝ ඊටත් පස්සේ මම තව vlog එකකින් පස්සේ මම ඔයාලත් එක්ක share කරගන්න ලෑස්ති වෙනවා. මගේ gratitude journal එකේ මේ cover එක. ඉතින් මම කොහොම හරි මේ පාර gratitude journal එක මෙන්න මේ photo එකේ විදිහට තමයි හදන්න plan කරලා තියෙන්නේ. ඉතින් මම ඒක හදන්නේ කොහොමද? ඒකට මම පාවිච්චි කරන දේවල් මොනවාද කියලා blog එකකින් ඔයාලත් එක්ක share කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා මේ වගේම වීඩියෝ එකකින්. ඉතින් ඒ වීඩියෝ එක බලන්නත් මාව තාම subscribe කරලා නැති කට්ටිය මාව subscribe කරලා channel එකට එකතු වෙලා තියාගන්න. ඒ වගේම පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට notification එකක් එනවා. හරි එහෙනම් අපි දැන් වෙන දේවල් කතා කරා ඇති. අපි බලමු මොකක්ද bullet journal එකක් කියන්නේ. bullet journal එකක් මගින් අපිට ලැබෙන දේවල් මොනවාද? අපි bullet journal එකක් කරන්න ඕනි ඇයි කියන දේවල් අපි දැන් කතා කරමු. ඉතින් අපි මේ bullet journal එකක් පවත්වාගෙන යාමෙන් අපිට ලැබෙන තවත් ප්‍රයෝජන තමයි
එකක් තමයි අපේ ජීවිතය ලස්සන වෙන. අපි වෙනද අපි කලින් ජීවිතය ගත කරාට වැඩිය අපේ ජීවිතය ලස්සන වෙන, අපිට අලුත් පුරුදු වෙන හැම දවසක්ම වගේ අපිට සතුටින් ගත කරන්න මේ කියන බුලට් ජර්නල් එක අපිට උදව් වෙනවා. ඒ වගේම අපේ ඩිසිප්ලින් හැදෙනවා. අපි කලින් අපිට තියෙන නරක පුරුදු අපෙන් ඈත් කරගන්න, හොඳ පුරුදු අපේ ජීවිතයට ළඟා කරගන්න මේ කියන බුලට් ජර්නල් එක තවත් අපිට ප්‍රයෝජන වෙනවා. ඒ වගේම තමයි අපේ ප්ලෑන් එක. අපි කලින් දවසක් ගත කරන්න කිසිම ප්ලෑන් එකක් නැතුව නම් අපි බුලට් ජර්නල් එකක් කරන එක මගේ අපිට අලුත් රුටීන් හදාගන්න පුළුවන් වෙන, ප්ලෑන් එකක් ඇතුව අපේ වැඩ කරන්න පුරුදු වෙනවා. ප්ලෑන් එකක් ඇතුව අපේ වැඩ ටික අපි කරගන්න පුරුදු වෙනවා. වගේම අපි වෙනුවෙන් කාලය ගත කරන්න, අපි වෙනුවෙන් කාලය වෙන් කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා. අපි වෙනුවෙන් රැඳිලා ඉන්න, අපි අපිත් එක්ක ඉන්න මේ කියන බුලට් ජර්නල් එක මගින් අපිට අවස්ථාව ලැබෙනවා. හරි එහෙනම් ඔන්න දැන් මම ඔයාලට කිව්වා බුලට් ජර්නල් එකක් කරන එක මගින් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා. දැන් අපි කතා කරමු බුලට් ජර්නල් එක හදන විදිහ. ඉතින් අපි ඉස්සල්ලාම බුලට් ජර්නල් එක හැදුවනේ කවර් පේජ් එක. ඉතින් කවර් පේජ් එකෙන් පස්සේ ඔයාලා හදන්න ඕනේ වෙනම පේජ් එකක් වෙන් කර ගන්න ඕනේ. ඔයාලට මේ මාසේ ගත කරද්දී ඔයාලට ලැබුණු ලස්සන අත්දැකීම්, ඔයාගේ මේ මාසේ ඔයාලට වැඩිපුරම මතක හිටපු, වැඩිපුරම සතුටුදායක වුණු ලස්සන අවස්ථාවල පොඩි පින්තූර කිහිපයක් එකතු කරලා ඔයා ඒවා කලර් print out කරලා ඒ පේජ් එකේ අලවන්න ඕනේ. ඉතින් ඔයා ඒකට කැමති නමක් දාලා, කැමති නිසදසක් දාලා ඔයාලා මේ පේජ් එක වෙන් කර ගන්න. ඒ පේජ් එකෙන් පස්සේ අපිට තියන්නේ monthly reflection page එක. ඉතින් මේ පේජ් එකේදී අපි කරන්නේ අපි ගමු ජනවාරි මාසේ කියලා. 2026 ජනවාරි මාසේ ඔයා ගත කරේ කොහොමද? ඔයාට මේ ජනවාරි මාසෙන් ඔයාට ලැබුණු අලුත් අත්දැකීම් මොනවාද? ඔයා කොහොමද මේ මාසේ ගත කරේ? ඔයාට මේ මාසේ හොඳයිද? ලස්සනට ගත කෙරුණාද? ඔයාට හම්බුණු අලුත් යාළුවෝ කවුද? ඔයාට ඔයා බලාපොරොත්තුෙන් හිටපු දේවල් ඔයාට ලැබුණාද? ඔයා කැමැත්තෙන් හිටපු දේවල් ඔයාට ආකර්ෂණය වුණාද? වගේ මෙන්න මේ කියන දේවල් ඔයාට ලැබුණු දේවල් වලට ස්තුති වෙලා ඔයාලා මේ පේජ් එකේ ඒ දේවල් ගැන ලියන්න. ඉතින් මම කියපු පේජස් ටික මම එක දවසක හදලා ඉවර කරා. ඉතින් ඔන්න අද දෙවැනි දවස. ඉතින් ඔන්න අද හවස තමයි මම බ්ලොග් එක පටන් ගන්නෙ. බ්ලොග් එක පටන් ගන්නකොට වෙලාව හවස 3ට විතර ඇති. ඉතින් මම හිතුවා අද මම ජර්නල් එකෙන් භාගයක්වත් ඉවර කරගන්න ඕනේ කියලා. ඉතින් මම මේ පේජස් 4-5ක් විතර ඉවර කරගත්තා. මම දැන් කියන්නම් ඒ පේජස් මොනවාද, ඒව හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අද දෙවැනි දවසේ මට හදන්න තියෙන්නේ මගේ monthly goal tracker එක. අපි බලමු ඒක මම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා වෙනම පේජ් එකක් වෙන් කරගෙන ලස්සන අකුරෙන් උඩින් ලියා ගන්න monthly goal කියලා. ඊට පස්සේ ඔයාලා මේ කියන goal එක ඔයාලා කොටස් 3කට බෙදා ගන්න ඕනේ. එක කොටසක් තමයි study goal, අනිත් කොටස තමයි beauty goal, අනිත් කොටස තමයි ඔයාට තව මොන හරි තියෙනවනේ. කියන ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන goal වර්ග ප්‍රධාන වශයෙන් කොටස් 3කට කඩා ගන්න. ඉතින් මගේ YouTube එක goal එකක්. ඒ නිසා මම YouTube එකේ තියෙන බලාපොරොත්තු මගේ ටාගට් ටික මම වෙනම කොටසකට කඩනවා. ඒ වගේම මගේ beauty පැත්තෙන් මම ඒක තවත් කොටසකට කඩනවා. study පැත්තෙන් තවත් එක කොටසකට කඩලා මම මගේ goal ටික කොටස් 3කට කඩා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට කොටස් 3කට වෙන් කර ගන්න.
ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ තියෙන ඒ කියන්නේ ටාගට් ටික මෙහෙම ලියලා ඊට එහා පැත්තෙන් ඔයා වෙනුවෙන් කරන්න ඕනි මොනවද කියලා කැමති නම් ලියා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නකුත් නැහැ. ඉතින් මම ජර්නලින් වල ගොඩක් දැකලා තියෙනවා මේ විදිහට ලියලා ඔයා වෙනුවෙන් කරන්න ඕනි මොනවද ඔයාගේ මොන හරි ඒ වෙනුවෙන් ඔයාට බාධා ගේන මොන හරි පුරුදු තියෙනවා නම් ඒ පුරුදු මගහැර ගැනීම වගේ ජර්නල් එකේ ගෝල් එකට එහා පැත්තෙම ලියන්න පුළුවන්. කැමති කට්ටිය එහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නකුත් නැහැ. ඔන්න දැන් එක පේජ් එකකින් පස්සේ මම වීඩියෝ කරේ නැහැ. මම තව කොටස් දෙකක් හදාගත්තා. මේ තියෙන මගේ හැබිට් ට්‍රැකර් එක. ඉතින් මේකට ඔයාලට දාගන්න පුළුවන් මෙඩිටේෂන් දාගන්න පුළුවන්, යෝගා කරන එක දාගන්න පුළුවන්. ඔයාලට තියෙන මොන හරි පුරුදු අලුතින් ජීවිතයට එකතු කරගන්න ඕනි කියලා හිතන හොඳ පුරුදු ඔයාලට මේ විදිහට පේජ් එකකට දාගන්න පුළුවන්. කැලෙන්ඩර් එකේ තියෙන දවස් 30ට කොටු 30ක් ගහලා ඒ කොටු ගහලා තියෙන වගුවට උඩින් ඔයාට ඕනි, ඒ කියන්නේ ඔයා මේ අවුරුද්ද වගේ ජීවිතයට එකතු කරගන්න අලුත් පුරුද්ද ගැන ලියලා, උදාහරණයක් විදිහට මම මෙඩිටේෂන් කරන එක මගේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් ඒ විදිහට මම ඒ කොටුවට උඩින් දාලා මම පළවෙනි දවසේ මෙඩිටේෂන් කරා නම් මම එක කොටුවක් පාට කරනවා. දෙවෙනි දවසේ මෙඩිටේෂන් කරා නම් එක කොටුවක් පාට කරනවා. ඉතින් මේ විදිහට ඔයාගේ හැබිට් ට්‍රැක් එක හදාගන්න පුළුවන්. දැන් මම හදාගන්නේ මගේ වෝටර් ට්‍රැකර් එක. ඉතින් ඒකටත් ඔයාලට මේ සයිඩ් එකේ දාලා තියෙන ෆොටෝ එකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් මම වෝටර් ට්‍රැකර් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් අදට මම කියන්නේ දෙවෙනි දවස් තුල මම ඔච්චරයි මගේ වෝටර් ට්‍රැකර් එකයි හැබිට් ට්‍රැකර් එකයි. ඒ ටික තමයි මම අද දවසට හදාගන්නේ. දැන් නම් භාගයක්ම ජර්නල් එකේ වැඩ ඉවරයි. දැන් හොඳටම රැ වෙලා තියෙන නිසා මම හිතුවා අදට ජර්නල් එකේ වැඩ නවත්තලා හෙට දවසේදී පටන් ගන්න. එහෙනම් ඊළඟ දවසේ හම්බෙමු. Good morning හැමෝටම. ඔන්න ඉතින් අන්තිම දවසත් එක්ක ඔයාලා එකතු වෙලා ඉන්නවා. අද දවස කොහොම හරි මම channel එකේ වැඩ ටික ඉවර කරලා දානවා. ඉතින් අද මට තියෙන්නේ page දෙකක් හෝ තුනක්, අන්තිම page දෙක හදන්න. දැන් වෙලාව 11:17යි. අපි තේකපු පීලා හිමීට වැඩ ටික පටන් ගමු. ඉතින් මට මේ දවස් ටිකට ලස්සන YouTube channel එකක් හම්බුණා. එයාගේ වීඩියෝ බලද්දී හරිම අමුතු ෆීලිං එකක් එනවා. මාරම ලස්සනයි එයාගේ වීඩියෝ. එයා කතා කරන විදිහ, එයාගේ දෙන උපදෙස් මාරම ලස්සනයි. ඉතින් එයාගේ වීඩියෝ එකකුත් දාගෙන අපි channel එක හදන්න පටන් ගමු. ඉතින් ඊළඟට මම හදන්න යන්නේ මගේ mood tracker එක. ඉතින් මේක අපි ඔයාලා කැමති විදිහට හදාගන්න පුළුවන්. ගොඩක්ම mood tracker හදන්න, wall
ෂෝට් ට්‍රැක් මේ වගේ ඒවා බුලට් ජර්නල් එකට ගොඩාක් අයිඩියාස් ගන්න පුළුවන් Pinterest එකෙන් මම ඉස්සෙල්ලත් කිව්වා. ඉතින් මම මූඩ් ට්‍රැක් එකකට අයිඩියා එකක් ඔන්න මේ ෆොටෝ එකේ තියෙන විදිහට තමයි මම දැන් හදන්න යන්නේ. ඉතින් මේකේ කරන්න තියෙන්නේ පාට ටිකක් දීලා සතුටින් නම් කොළ පාට මේ වගේ පාට වලට අනුව සතුටින් නම් කොළ පාට දුකින් නම් රතු පාට නෝමල් එකේ හිටියනම් කහ පාට වගේ මේ වගේ පාට තුනක් දෙනවා. ඉතින් අපි ඩේට් එක දාලා තියෙන දවසට අනුව තියෙන හાર્ට් එක අපිට ඒ පාටින් පාට කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම ඒක දැන් හදාගන්නවා. ඉතින් මේකට මම දාලා තියෙන ට්‍රැක් ටිකම මම දාලා තියෙන පේජස් ටිකම දාන්න ඕනි කියලා නීතියක් නැහැ. ඔයාලා අලුත් පේජස් හොයාගන්න, ඔයාලා කැමති පේජස් හදාගන්න, ඔයාලම කැමති නම් හදාගන්න. ඉතින් ඔයාලට කැමති විදිහට ඔයාලගේ channel එක හදාගන්න. මම හදන විදිහටම හදන්න ඕනි කියලා දෙයක් නැහැ. මොකද channel එක පාවිච්චි කරන්නේ ඔයාලානේ, මම නෙවෙයිනේ. ඒ නිසා ඔයාලා කැමති විදිහට ඔයාලට ඕනි විදිහට මේ පේජ් එක හදාගන්න පුළුවන්. ඔන්න දැන් මගේ මූඩ් ට්‍රැක් එකයි මුළු ජර්නල් එකේම වැඩ දවස් 3කින් ඉවර කරා. ඉතින් ස්කූල් එකේ නිමාඩු දීලානේ තියෙන්නේ. ඉතින් මම හිතුවා නිකන් ඉන්න ගමන් මේක හදන්න ෆ්‍රී වෙලාවකට මේක හදලා ඉවර කරන්න. ඉතින් දවස් 3ක්ම ගියේ නෝට් ලියන්න තියෙනවා. නිමාඩු කාලේ ඉවරලා එක්සෑම් එකනේ. ඉතින් ඒ නිසා තමයි දවස් 3ක් මේ වැඩේට ගියේ. එහෙම නැත්නම් අපිට මේකට දවස් 2ක් මත් නැත්නම් දවසක් වගේ තමයි යන්නේ. ඉතින් මේ ජර්නල් එක හදන්න ඔයාලා කැමති විදිහට ඔයාලට ඩිසයින් කරගන්න පුළුවන්. කැමති පාටවල් යූස් කරන්න පුළුවන්. කැමති පොත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ගත දේවල් ගන්න ඕනිම කියලා නීතියක් නෑ. මම පාවිච්චි කරමු ට්‍රැක් ටික ඔයාලත් පාවිච්චි කරන්න ඕනි කියලා නීතියක් නෑ. මම ඩෙකොරේෂන් කරපු විදිහට මම ඩිසයින් කරපු විදිහටම ඔයාලා ඩිසයින් කරන්න ඕනි කියලා නීතියකුත් නැහැ. ඔයාලා කැමති විදිහට ඔයාලගේ වයිබ් එකට ගැලපෙන්න ඔයාලා මේක හදාගන්න. ඉතින් පොත පාවිච්චි කරන්නේ ඔයාලානේ, මම නෙවෙයිනේ. ඒ නිසා ඉස්සෙල්ලා කිව්වත් වගේ ඔයාලා කැමති විදිහට ඔයාලගේ මේ පොත හදාගන්න. එහෙනම් මම අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් සහ පරිස්සමෙන් ඉන්න. ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් මේ බුලට් ජර්නල් වීඩියෝ එක ගැන අහලා තිබුණානේ. ඉතින් පර්සනල් මෙසේජ් දාලා ගොඩක් කට්ටිය මගෙන් මේ වීඩියෝ එක ඉල්ලලා තිබුණා. ඉතින් ඒ අය මගෙන් ඉල්ලලා තිබුණා මෙසේජස් ටිකේ පොඩි ස්ක්‍රීන්ෂොට් ටිකක් මම ඔයාලට වීඩියෝ එක අවසානයේදී දාන්නම්. ඉතින් හැමදාම මං වෙනුවෙන් ටයිප් කළා මගේ vlog එක බලලා ඔයාලා කමෙන්ට් දානවානේ. ඉතින් මම හිතුවා ඔයාලා මං වෙනුවෙන් මේ දාන කමෙන්ට් එකට අන්ත ඉදන් වටිනාකමක් දෙන්න. ඉතින් හැමදාම vlog එක ඉවර වෙලා මම අනිවාර්යයෙන්ම මේ විදිහට ඔයාලා දාන කමෙන්ට් වීඩියෝ එක අන්තිමේටම දාන්නම්.